ජූනියර් නැෂනල්ස් මොකක්ද මේ ජූනියර් නැෂනල්ස් චෙස් තරගාවලිය? ජූනියර් නැෂනල්ස් කියලා කියන්නේ ලංකාවේ ජාතික චෙස් තරගාවලියට පස්සේ ඉතාම වැදගත් අංක දෙකට තියෙන චෙස් තරගාවලිය. අවුරුදු 20න් පහළ ජාතික ශූරයා තෝරන චෙස් තරගාවලිය තමයි ජූනියර් නැෂනල්ස් චෙස් චැම්පියන්ෂිප් එක විතර අපි හඳුන්වන්නේ. ඇයි මේ තරගාවලිය ක්‍රීඩා කරන්න ඕනි? ජූනියර් නැෂනල්ස් චෙස් තරගාවලිය කියන්නේ අවුරුදු 20න් පහළ ලංකාවේ ඉන්න සුපිරිතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරන චෙස් තරගාවලිය. මෙය විවෘත තරගාවලියක් විදිහට තමයි පැවැත්වෙන්නේ. ඒ කියන්නේ සිලෙක්ෂන් ටෝර්නමන්ට් එකක් නැති හින්දා මේ වගේ අති දක්ෂ ඉතා ඉහළින් ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ක ක්‍රීඩා කරන්න හම්බෙන හොඳ වටපිටාවක් ජූනියර් නැෂනල්ස් එක්ක ලංකාවේ අවුරුදු 20න් පහළ හැම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ලැබෙනවා. ඒතර මේ ටෝර්නමන්ට් එක ගොඩක් අමාරු වෙයිද? ඔව්, ටෝර්නමන්ට් එක අමාරුයි. හැබැයි එක්ස්පීරියන්ස් එක ගොඩක් වටිනවා. මේ ටෝර්නමන්ට් එක ක්‍රීඩා කරලා අපේ පුතාලාට සර්ටිෆිකේට්ස් හම්බෙයිද? මෙන්න මේක තමයි ගොඩක් දෙමව්පියන් අහන ප්‍රශ්නේ. ටෝර්නමන්ට් එකක් ක්‍රීඩා කරාම මෙරිට්ස් කීයක් හම්බෙනවද කියන දේ මේ තරගාවලිය ක්‍රීඩා කරද්දී අමතක කරන්න. සාමාන්‍ය විදිහටම පළවෙනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20න් 10 දෙනෙකුට මෙරිට් සර්ටිෆිකේට්ස් හම්බ වෙනවා. ඊට අමතරව වැඩි වෙන 10 දෙනෙකුට එක සර්ටිෆිකේට් එක බැගින් ලැබෙනවා. හැබැයි පුංචි දුවල පුතාලක් මේ තරගාවලිය ක්‍රීඩා කරද්දී ලැබෙන අත්දැකීම මේ සහතිකයකට වඩා ගොඩාක් වටිනවා. ලංකාවේ ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කරන්න පුළුවන් ඉතා විශිෂ්ට ගණයේ චෙස් තරගාවලියක් තමයි ජූනියර් නැෂනල්ස් කියන්නේ. මේ තරගාවලිය ඇතුලේ වයස් කාණ්ඩ විදිහට තෑගි දෙන්නේ නැද්ද? ඇත්තෙන්ම නෑ. මොකද අවුරුදු 20න් පහළ විවෘත තරගාවලියක් විදිහට තමයි පැවැත්වෙන්නේ. එක පැත්තක විවෘත අංශය තියෙනවා. විවෘත අංශය කියලා කියන්නේ ඒ අංශයේ බාලක ක්‍රීඩකින්ටත් බාලිකා ක්‍රීඩකින්ටත් අපි කියන්නේ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් දෙකොල්ලන්ට ප්ලේ කරන්න පුළුවන්. ගර්ල් සෙක්ෂන් එක ගත්තොත් ඒකෙදිත් ගර්ල්ස්ලා ඕනම වයසක අයට ප්ලේ කරන්න පුළුවන් අවුරුදු 20න් පහළ. එතෙන්දිත් පුංචි දරුවන්ට ලොකු අවස්ථාවක් තියෙනවා ලංකාවේ ඉන්න දක්ෂතම ක්‍රීඩිකාවන් එක්ක ෆයිට් කරන්න. මොකද අවුරුදු 20න් පහළ විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔයාලට මේ තරගාවලියේදී මුණ ගැහෙනවා. ඒ වගේම තමයි මේ තරගාවලිය අන්තර්ජාතික ශ්‍රේණිගත ලකුණු වලට ඇතුළත් වෙන තරගාවලියක්. බොහෝ දුරට තරගාවලියේ රවුන්ඩ්ස් 10ක් තියෙනවා. ඉතින් මේ තරගාවලිය ක්‍රීඩා කරන්න ලැබෙන එක ඕගොල්ලොන්ට අවුරුද්දේ කැලෙන්ඩර් එකේ හම්බෙන හොඳම අවස්ථාවක්. තමන්ගේ එක්ස්පීරියන්ස් එක වැඩි කරගන්න, විශිෂ්ට ක්‍රීඩකයින් එක්ක ක්‍රීඩා කරන්න, ඒ වගේම අන්තර්ජාතික ශ්‍රේණිගත ලකුණු වලට ඇතුල් වෙන්න. එහෙනම් අනිවාර්යයෙන්ම ඩ්‍රොප් කරන්න නැතුව ජූනියර් නැෂනල්ස් ඔයාලත් ප්ලේ කරන්න.